ඔයට කලින් පාරේ වැඩි ඉවර කරලා තිබ්බනම් හොඳයි. අපි ඉස්සෙල්ලාම යමු ඔල්ලොසු මාම ගාවට. මිනිහා ලොකු ගානක් දී. පිස්සුද බං? ඒ අදින්න පුබ්බගේ කවද්ද මං දන්ටමින්ට දුන්නේ. ඔය ඉඳලා හිටලා ඇන්ටි කෑල්ලක් ගන්න එන සුද්දෙකුට පේන්නේ ඇඳලා කරලා හිටියට ඕක හරි කුණා බං. හරි හරි. අපි යමු ඉස්සෙල්ලා. මාමේ ඔල්ලොසු මාමේ ඔල්ලොසු මාමේ මාමේ ඔල්ලොසු මාමේ මොකද කොල්ලනේ මාමා ගමේ පන්සල් පාර හොඳටම අබලන් වෙලා. අපි මේ බැලුවේ ගමේ කට්ටියත් එකතු වෙලා පස් ටිකක් දාලා බොළු ටිකක් දාලා පාර පොඩ්ඩක් පිළිවෙලක් කරා. ඔන්න ඉතින් හාහපුරා කියලා ඉතින් මුලින්ම ඔල්ලොස් මාම ගාවට තමයි ඉතින් ආවේ. ඇයි බං උඹලට වෙන කවුරුවත්ම හිටියේ නැද්ද? ඒ දවස්වල බිස්නස් උත් සවුත්තුයි බං. මේ බලන් මාරු සල්ලිත් නැහැ. හරි ඔය කමක් නැහැ ඔන්න මේ රුපියල් 200ක් ලියාගනි. එන ගමන් මේ පැත්තෙන් හරි. ගිහලා නම බට්ටා ඔය කවුද කියලා බලහන්. දන්සල්කාරයෙක් නම් මම නැහැ කියපන්. මේ රොන්දලේ ඉවනේ
විමරේ. දැන් රෙදි ටික දීලා සතියක් විතර වෙනවා නේද? වැස්ස ටිකක් අල්ලලා හිටියනේ මාමා. ඒකයි බරක්. දැන් උඹලට වැස්ස කියලා අපි නිර්වස්තරයෙන් ඉන්නේ. හන්දියේ ලොන්ඩරියට නොදෙන්නේ මේ උඹලට තියෙන හිතවත්කමට. වට්ටා රොස්මාමේ මෙන්න මේ විමලගේ ගණන් හිලාව ටික බේරලා දාපන්. මේ රෙදි ටික පරක්කු වෙච්ච නිසා මේ රුපියල් 100ක් අඩු කරලා දීපන්. නෑ ඒක නෙමෙයි ඔරලෝසු මාමා. අර පල්ලෙහා කාමරේ තියෙන ඔරලෝසුවක් ගොඩාක් වටිනවද? උඹලට තියා මේ පළාතේ එකෙකුටවත් ඒව ගන්න බෑ. ඔය ඉඳලා හිටලා සුද්දෙක් ගත්තොත් ඇරෙන්න. අප්පා. ඒව එච්චර වටිනවද? එහෙමනම් අර දොස්තර මහත්තයාගේ ගෙදර තියෙන ඇන්ටික් ඔරලෝසුව බර ගානක් වටිනවා ඇති. මොකද්ද බං ඒ ඔරලෝසු කතාව? අඩිය කොහොමද? ඇයි ඔරලෝසු මාමා දැකලා නැද්ද දොස්තර මහත්තයාගේ ගෙදර තියෙන ඔරලෝසුව? මේමයි විමලේ. දැන් ඔය අවුරුදු 20ක් 25ක් පරණ වුණා කියලා මේ හැම ඔරලෝසුවම වටින්නේ නැහැ. දොස්තර මහත්තයා කියන විදියට නම් ඒක බොහෝම පරණ එකක්. බර ගානක් වටිනවා ඇති. ඒ තරම් පරණ ඔරලෝසුවක්? එංගලන්තේ මහරජිනින් වහන්සේ ලංකාවට ආපු වෙලාවේ මහරජිනින් වහන්සේත් එක්ක ලංකාවට ආව සුදු මහත්තයෙක් ටික කාලයක් මෙහි ඉඳලා තියෙනවා. මෙහෙ. ඒ සුදු මහත්තයා ආපහු යනකොට ඔය දොස්තර මහත්තයාගේ සීයට ඔය ඔරලෝසුව තෑගි දීලා තියෙනවා. ඒ කියන විදියට ඔරලෝසු මාමගේ මේ සේරම ඔරලෝසු විකුණුනත් ඒක නම් ගන්න හම්බෙන්නේ මලේ විකාරය වන්න වෙන්නේ වරේ මේ පාර නම් පරක් වුණොත් සල් නැතුව තමයි යන්න වෙන්නේ. වට්ටා. ඔයෙන්ද මම මෙච්චර ඔරලෝසු ආලා? අපේ ඔරලෝසු මාමට ඔරලෝසුවකට හිත ගියොත් ඒක කොහොම හරි ළඟට ගන්න උන්ද යනවා බොරු. එනවා. සන්තෝෂ මිරිඟුදියට ලෝභ සිත් බැඳන් ඒ මගියා කොහෙදෝ ඇදේ. මේක බොහෝම පරණ එකක්. ඔරලෝසු මාමගේ මේ සේරම ඔරලෝසු විකුණුනත් ඒක නම් ගන්න හම්බෙන්නේ නැහැ. ඔරලෝසු මාමේ ඒ මොකද? අසනීපයක්ද? අසනීපයක් නෑ බං.
බට්ට මේ කාලේ ඔබට ඇහුණාද අර විමලයා කියපු කතාව? මොකද්ද? අර දොස්තර මහත්තයාගේ ඇන්ටි කොර්ලෝසුව ගැන. ආවෝ මාතහගෙන හිටින්. ඒක රාජකීය භාණ්ඩයක් නේ. මට ඒ ඔර්ලෝසුව ඕනේ බං. ඇයි විමල කියනවා ඇහුනේ නැද්ද? මේ සේරම වික්කත් ඒක නම් ගන්න බෑ කියලා. අනේක දොස්තර මහත්තයාගේ පරම්පරාවේ බෝධය. මේක කොහොමද තිබුණේ ගන්නෑ මම හිතේ. ඔර්ලෝසුවකට හිත ගියොත් මං ඒ ඔර්ලෝසුව කොහොම හරි ගන්නවමයි බං. සල්ලි නිසා නෙමෙයි. ඔර්ලෝසුව කියන්නේ මගේ ඇඟේම කොටස. දොස්තර මහත්තයාගේ දෝෂේ තිබුණා නෑ. ඉතින් අත් කොහොමද ගන්නෙ? බට්ටා ඉටියෙන් හරි මැටියෙන් හරි මට ඒ ඔර්ලෝසුව ඕනෙමයි. අනික මෙහි තියෙන හැම ඔර්ලෝසුවක්ම අපි සල්ලි දීලා ගත්තවද? හරි හරි. දැන් ඉඳලා හලෝ ඔබ මේ පත්තරයක දැන්වීමක් දාලා තිබුණා මේ අටකාමරයක් කුලියට දෙන්න තියනවා කියලා. කොහොමද ගණන් ගන්නේ? නෑ මේ ඇන්ටික් කඩේකට. එහෙමද? හොඳයි. හරි එහෙනම් අපි ඇවිල්ලා බලලා ගණන් කතා කරගමු. හොඳයි. හරි හොඳයි. බට්ටා කොහොමද ගියේ කාරණාව? මම සර්ච් පාරක් දෙම්මා. දොස්තර මහත්තයා බේත් දෙන්නේ සාප්පුවෙලු. පොයට ඉරිදට සාප්පුව වහලා. දොස්තර මහත්තයා ගෙදර ඉන්නේ තනියමලු. හරි. අපි එහෙනම් මේ ඉරිදට බෙහෙත් ගන්න යනවා වගේ යමු. බෙහෙත් ගන්න පොළේද දොස්තරලාට බොරු කරන්න පුළුවන්ද? නිකන් මාට්ටු වෙනවනේ. ඒ වෙලාවේ මේ උණක් හෙම්බිරිස්සාවක්වත් නැහැ නේ. ඔර්ලෝසුමා පහුගිය කාලේ දවස් දෙකක් ඔයාලට කැරකිල්ලක් වගේ ආව නේද? අසාර අන්ධකාර දුර්ගමන් මතින් ඒ මගියා කොහෙදෝ ඇදේ
ඔරලෝසු මාමේ. ෆෝන් දැන් ඔයාට ටිකක් ඔළුව කැරකිල්ල වගේ. දොස්තර මහත්තයා දොස්තර මහත්තයා දොස්තර මහත්තයා අනේ පොඩ්ඩක් බලන්නකෝ දොස්තර මහත්තයා ඔරලෝසු මාමා මොකද මේ පොඩි කරකිල්ලක් ආව දොස්තර මහත්තයෝ. නේ හොමෙන් බලාගෙන හරි. මීට කලින් මම වෙලා තියෙනවා මාමා. ඔය ගිය මාසෙත් කරකිල්ලක් ආව දොස්තර මහත්තයෝ. කැම්ප් එකේ ටික වෙලා ගන්නවනේ. ඔව්. ඒ ටික කරනවා. මේ කොල්ලයි ටික බලනවා. අපි කොහොමද ප්‍රෙෂර් පොඩ්ඩක් බලලා ඉමු මාමා. හොඳයි. මාර භාණ්ඩයක් නෙබා. දැක්කාම ආස හිතෙනවා. දොස්තර මහත්තයා මොකද කිව්වේ? ඔය බෙහෙත් වගේ දුන්න බොන්න. පරීක්ෂණ වගේ එකක් කරගෙන ඉන්න කිව්වේ. ටටා. ඔව්. දැන් මොකද්ද මේ ප්ලෑන් එක? අපි වැඩේ අතහැරලා දාමු මාමේ. ඒ මොකද බං එකපාර? එහෙම ජීවත් වෙලා වැඩක් තියනවද බං? දෙකියෙන් හරි මැටියෙන් හරි කලිය හම්බ කරගෙන කන්ට්‍රෝල් එකෙන් ජීවත් වෙන්න. නිකන් හරි වැඩේ මාට්ටුනොත් අපි මේ ගමේ ජීවත් වෙන්නද? කවුද බං මේ ගමේ ඉන්නේ? අපි කොහොමද මේ ගමෙන් යනවනේ? මම දැනටමත් තැනක් බලලා තියෙන්නේ. මට විතරක් නෙමෙයි ඔබටත් සැපෙන් ඉන්න. හරි මාමා ටෙස්ට් එක කරගන්නකො. ටෙස්ට් එක පෙන්වන දවසට වැඩේ කරමු. මං ගාව පරණ රිපෝට් වගේක් තියෙනවා. අපි ඒ ටික පෙන්නමු. කොහොමරි කමක් නෑ. දොස්තර මහත්තයාට බොරු කරලා වැඩේ නා ගන්න නම් එපා.
දොස්තර මහත්තයා. දොස්තර මහත්තයා. දොස්තර මහත්තයා. කවුද? මම අද වැඩ කරන්නේ නෑනේ. අද මේ පොඩි ගමනක් යන්න කියලා ලෑස්තිලා ඉන්නේ. කවුද මේ? මම දොස්තර මහත්තයා. ඔරලෝසු මම මොකෝ මේ? අර මේ රිපෝට්ස් ටික ගෙනාව දොස්තර මහත්තයා. පොඩ්ඩක් ඉන්න මම එන්නම් පල්ලෙහාට. Unos mame. Unos mame. Unos mame. මාමේ මෙන්න ඔයාගේ සතුට ගෙනාවා. ඔයාගේ ඔරලෝසු කොටට තවත් එකක් එකතු වෙනවා.
ඇයි ඔයාලට සතුටු නැද්ද මාමේ? මාව තනියෙන් දාවේ අර ගෝලයා නැද්ද? තනියම ආවේ දොස්තර මහත්තයෝ. මේ කතාව කියවල මාව කලබල වෙන්න එපා. මේ රිපෝට් වල හැටියට නම් මාමේ තත්ත්වය එච්චර හොඳ නැහැ. මාම ඉන්නේ 4 වෙනි ස්ටේජ් එකේ. මාමේ බේදාරංගේ පරණ රිපෝට් නේද? උඹ එදා කිව්වට පස්සේ මට බය හිතුණා දොස්තර මහත්තයා සැක හිතයි කියලා. ඒ නිසා මං අලුතෙන් ටෙස්ට් කිහිපයක්ම කළා. මට මැරෙන්න බෑ බට්ටා. මට මැරෙන්න බෑ. මං පිනක් දහමක් කළේම නෑ. මං කරන තරමක් කරේ නරක වැඩ. අට ඕන උනේ ඇති තරම් සල්ලි හොයලා සතුටෙන් ජීවත් වෙන්න. මම මුළු ජීවිත කාලෙම ඔරලෝසු එකතු කළා. දැන් මට ඕන තරම් ඔරලෝසු තියෙනවා. දැන් මට කාලේ නෑ. සන්තාප යාත්‍රාව අනේ වේදනෙම එහෙම ගියා කොහෙද කුසල් දහම්වල ප්‍රමාද නොවීම නිවනට හේතුවෙයි. කුසල් පිරීමේ පමා බව සසර දුකට මගයි. නොපමා වූ සසර දුකට නොපැමිණිති. පමා වූ නොමලත් මලවුන් වැනිය. නවාතෙන් සොයා සසරේ නිමාවක් සොයන් ඒ මගේ
සසරේ නිමාවක් සොයන් ඒ මගියා කොහෙදෝ ඇදේ ඒ මගියා කොහෙදෝ ඇදේ සන්තෝෂ මිරිඟුදියට ලෝභ සිත් බැඳන් ඒ මගියා කොහෙද